එක්සත් රාජධානියේ ආගමන ධවල පත්‍රිකාවේ ශ්‍රී ලාංකිකයන්ට බලපාන කරුණු. එක්සත් රාජධානියට සංක්‍රමණිකයින් ඇතුළු වීම සීමා කිරීම සඳහා වන ආගමන ධවල පත්‍රිකාව අද මැයි 12 නිකුත් කෙරිණි. එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය නිවේදනය කළේ ආගමන ධවල පත්‍රිකාවෙන් නිකුත් කරන ලද කරුණු හරහා උපාධාරීන් සහ සේවකීන් සඳහා ඉහළ කුසලතා ප්‍රමිතීන් සහිතව ආර්ථික වර්ධනයට වැඩිම දායකත්වයක් සපයන්නන් වෙනුවෙන් අපගේ ආගමන පද්ධතිය නැවත සකස් කරනු ඇත යනුවෙනි. මෙම ධවල පත්‍රිකාව තුළින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට බලපාන ප්‍රතිපත්ති කිහිපයකට එළඹ තිබේ. මෙම ප්‍රතිපත්ති මේ වන විටත් එක්සත් රාජධානියේ සේවය කරන්නන්ට මෙන්ම ඉදිරියේදී එරටට ශිෂ්‍ය හෝ රැකියා වීසා මත යාමට සූදානම් වන්නන්ටද ඍජුව බලපානු ඇත. ධවල පත්‍රිකාවේ සඳහන් ප්‍රධාන ප්‍රතිපත්ති මොනවාද? කුසලතා මත පිරිනමන වීසා. පුහුණු සේවක සීමාව ඉහළ නැංවීමට තීරණය කර තිබේ. එහිදී කුසලතා පදනම් මත වීසා නිකුත් කිරීමේදී සලකනු ලබන කුසලතා මට්ටම ප්‍රථම උපාධිය දක්වා ඉහළ දමා තිබේ. ඒ අනුව ඊට අදාළ වැටුප් සීමාවන්ද ඉහළ යනු ඇත. සත්කාරක වීසා, සෝෂල් කෙයා වීසා. සත්කාරක වීසා, සෝෂල් කෙයා වීසා සඳහා විදේශ බඳවා ගැනීම අවසන් කෙරේ. සමාජ සත්කාර වීසා සඳහා විදේශිකයන් ලැබෙන නව අයදුම්පත් නතර කෙරේ. 2028 දක්වා සංක්‍රාන්ති කාලයක් සඳහා ශ්‍රම බලකා උපාය මාර්ගික සංවර්ධනය කර ක්‍රියාත්මක කරන අතරතුර දැනටමත් එක්සත් රාජධානියේ සේවය කරන්නන්ට වීසා දීර්ඝ කිරීම සහ රට තුළ මාරුවීම සඳහා අවසර තිබේ. මෙය සමාලෝචනය යටතේ තබා ගනු ඇත. ශිෂ්‍ය වීසා, ස්ටුඩන්ට් වීසා. ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම සඳහා සියලුම අනුග්‍රාහක අවශ්‍යතා දැඩි කෙරේ. ඒ අනුව බඳවාගත හැකි නව ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සීමා පැනවීම ඇතුළු නව මැදිහත්වීම් හඳුන්වා දෙනු ඇත. උපාධාරීන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලින් පසු එක්සත් රාජධානියේ රැඳී සිටීමේ හැකියාව මාස 18ක කාලයක් දක්වා අඩු කෙරේ. උසස් අධ්‍යාපන හා කුසලතා අංශවල නැවත ආයෝජනය කිරීම සඳහා ජාත්‍යන්තර සිසුන්ගේ උපකාරක ගාස්තු ආදායමෙන් 6%ක බද්දක් හඳුන්වා දීම පිළිබඳව විමසා බලනු ඇත. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය. සියලුම රැකියා වීසා සඳහා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ඉහළ දැමේ. මීට පෙර රැකියා අයදුම්කරුවන් සඳහා පමණක් අනිවාර්ය වූ ඉංග්‍රීසි ප්‍රවණතාවය අයදුම්කරුවන්ගේ වයස අවුරුදු 18ට වැඩි සියලුම යැපෙන්නන් සඳහාද අනිවාර්ය කෙරේ. ස්ථීර පදිංචිය. සංක්‍රමණිකයින්ට දින නියමයක් නොමැතිව රැඳී සිටීමේ අයිතිය සඳහා අයදුම් කිරීමට පෙර එක්සත් රාජධානියේ ජීවත් විය යුතු කාලය දෙගුණ කෙරේ. ඒ අනුව ස්ථීර පදිංචිය සඳහා අයදුම් කිරීමට එරට ජීවත් විය යුතු තිබූ වසර 5ක අවම කාලය අවුරුදු 10ක් දක්වා ඉහළ දමා තිබේ. කෙසේ වෙතත් ඉහළ කුසලතා සහිත එක්සත් රාජධානියේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන පුද්ගලයන් සඳහා ස්ථීර පදිංචිය ලබා ගැනීමට වේගවත් මාර්ගයක් ඇත. ශ්‍රී ලාංකිකයන්ට සිදුවන බලපෑම. එක්සත් රාජධානී ආගමන ධවල පත්‍රිකාව හරහා යෝජනා කර ඇති නව ප්‍රතිපත්ති ශ්‍රී ලාංකිකයන්ට කෙසේ බලපායිද යන්න පිළිබඳව අපි විමසීමක් කළෙමු. එහිදී බ්‍රිතාන්‍යයේ රැකියාවක නිරත වෙමින් මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතු කරන තිලාන් ජයසේකර නව ප්‍රතිපත්ති ශ්‍රී ලාංකිකයන්ට බලපාන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය. මේ ධවල පත්‍රිකාව අනුව ශ්‍රී ලංකාවට එල්ල වෙන ලොකුම බලපෑම තමයි කෙයා වර්කර්ස්ලා සත්කාරකයින් ගොඩක් 2022 ඉඳලා බ්‍රිතාන්‍යයට ආවා ලංකාවේ ඉඳලා. මේ අලුත් ප්‍රතිපත්ති අනුව ඒ රැකියාවට වීසා නිකුත් කරන එක නතර කරන්න තීරණය කරලා තියෙනවා. මෙතනින් එහාට කිසිම කෙනෙකුට කෙයා වර්කර්ස්ලා විදියට මෙහෙට එන්න බෑ. දැනට අවුරුදු 3ක වීසා ගත්ත අයට ඒක දීර්ඝ කරගන්න පුළුවන් වෙයි. ඊට අමතරව ස්ථීර පදිංචිය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්ති හරහා බලපෑම් එල්ල කරනු ඇත. මෙතන දැන් තියෙන ප්‍රශ්නය තමයි ස්ථීර පදිංචිය ඉල්ලන්න අවුරුදු 10ක් කරලා තියෙන එක. දැනට මෙහි ඉන්න අයට කොහොමද බලපායිද කියන එක. දැන් අවුරුදු කිහිපයක් රැකියා වීසා වලින් ඉන්න අය ඉන්නේ ස්ථීර පදිංචිය ප්‍රොසෙස් එකේ. ඒ අයට මේක බලපාන්නේ නැත්නම් දිගටම ඉන්න ලැබෙයි. අපි බලන්න ඕනේ මේ ප්‍රතිපත්තිය
අද ඉඳලා මේ රටට එන්න අයට බලපාන්නේ කොහොමද කියලා. දැනට ඉන්න අයටත් මේක බලපෑවොත් මේ විශාල පිරිසකට බලපාන ප්‍රශ්නයක් වෙනවා. තිලාන් ජයසේකර වෛද්‍යවරයාත් පැවසේ ධවල පත්‍රිකාවෙන් නව ප්‍රතිපත්ති නිසා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටින බවය. මේ ප්‍රතිපත්ති ගැන සමාජ මාධ්‍යවල ලියන නිසා ගොඩාක් අය මට කතා කරනවා ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ ඉස්සරහට මොනවා වෙයිද කියලා. තිලාන් ජයසේකර පැවසීය.